අයිබෝන් මම ට්‍රවල් විත් ලොක් අයියා මම මේ වීඩියෝ එකක් දැන් මේ සමාජ මාධ්‍ය තුල සංසරණය වෙනවා බොහොම පැහැදිලිව දැක්කා. ඉතින් මේ වීඩියෝ එකේ මේ සා මුළු ලෝකයක් ආදරය කරපු මේ මාල්නී පොන්සේකා කියන නිලි රැජිනගේ දේහය ඉස්සරහ පිට මේ නිලියක් කියන ගොන් වැස්සියෙක් කරන දෙයක්. ඉතින් ඒක ඔයගොල්ලොන්ට මේ වීඩියෝ එක බලුවාම බොහොම පැහැදිලිවම පේනවා ඇති. මුන්ට කවුද නිලියෝ කියන්නේ? මුන් නිලියෝ නම් මුන් මෙච්චර දැන් අපේ කුමාර තිරුමාදුර අපේ තිරුමාදුර අයියා කිව්ව විදිහට ඒ තමයි සිනමාවේ මව කියලා තමයි එතුමා හැඳින්වුවේ. ඉතින් ඒ සිනමාවේ මවගේ දේහය අසල මේ ඊයේ පෙරේදා යන්තම් රෝල් දෙකක් තුනක් කරපු ගොන් වැස්සියෙක් මේ විදිහට මේ අශීලාචාර විදිහට මේ හැසිරීම ඇත්තටම විශේෂයෙන්ම මේ කලා ශාස්ත්‍රය තුල ඉන්න දැවැන්තියෝ ප්‍රවීණයෝ මේ සම්බන්ධව ඇත්තටම ලොකු වගකීමක් ගන්න ඕනේ මේ වෙලාවේ. හේතුව තමයි මේ වගේ හැසිරීම් වලට වෙන්න ඉඩ දෙන්න එපා. මොකද හේතුව මේවා මුළු ලෝකයක් දකිද්දි දැන් මොකද මේ වෙනකොටත් ඉතින් මේ වීඩියෝ එක මුළු ලෝකයක් දැකලා හමාරයි. මොකද මේක එක දිගටම මේ ගෑණි මේ ඇත්තටම මේ පිස්සු මේ ගෑණිට මම නම් දකින්න විදිහට ඇත්තටම පිස්සු මේ මම ඇත්තටම මේ රෙකෝඩින් එක මම කරලා දැම්මේ මේ දැන් මේවා දැක්කහම මේ ගොන් ලොන්ත මගුල් මුන්ට නිලියෝ කියන්නේ කවුද? අච්චර මුළු ලංකාවක් හඬා වැළපෙද්දි මේ ලෝක චිත්‍රපට ශාස්ත්‍රයේ අපේ කලා ශාස්ත්‍රයේ ඉන්න දෙවන්තිය. ඉතින් එතුමියගේ සම්මු ගැනීම ඉදිරිපිට මේ වගේ ලොන් හැලිච්ච ගොන් වැස්සියෙක් කර අම්මා කෙනෙක්වත් තල්ලු කරලා දාලා ඉස්සරහට ඇවිල්ලා මොකද්ද මේ කරන නාටකමේ තේරුම? ඉතින් මම කියන්නේ මේ අපේ කලා ශාස්ත්‍රයේ ඉන්න දෙවන්තයන්ට අපේ විශේෂයෙන්ම නළු නිලියන්ගේ ශාස්ත්‍රයේ ඉන්න දෙවන්තයින්ට මම බොහොම ගෞරවණීය ඉල්ලීමක් කරන්නේ මේ ගැන ඇත්තටම ඉන්ක්වයරි එකක් කරන්න. මොකද මේ මිනිස්සුන්ට මේ කියලා දෙන්න ඕන මේ අපේ රටේ සහ මේ මිනිස්සුන් ගැන මේ විදිහට නිකන් අඩු තක්සේරු කරන්න එපා. රඟපා ගන්න ඕන නම් අර නෝරෙලිය අර දිහා ගියා නම් ඕන තරම් බිම පෙරලි ෂූට් කරන්න පුළුවන්. මේ මොන මගුලක්ද මේ කරන්නේ මේ ගෑණි? මේ ඇත්තටම මේ රවින්ද්‍ර නන්දිනිය මහත්තයා මේ වගේම මේ අපේ ශාස්ත්‍රයේ හිටපු දැවැන්තියෝ ප්‍රවීණයෝ ඉන්නවනේ මේ ගැන ඇත්තටම ඉන්ක්වයරි එකක් කරන්න ඕන වැඩක්. මේක මේ මුළු අපේ රටටම නිග්‍රහයක්. මේක විලිලැජ්ජ 7යි. ඒක නිසා මේ වගේ ගොන් වැස්සියන්ට මේ දන්න අධ්‍යක්ෂකවරුන්ට වරු පවා මේ දෙන්න එපා. මේ හේතුව මුන් මේක මේ කලාව ගොඩනගාගෙන ඉදිරියට යන ගමන නෙමෙයි. මුන් මේක උඩ අර අපේ භාෂාවෙන් කිව්වොත් මුන් මේක උඩ රීලා තියෙන්නේ. මුන් නිලියෝ නෙමෙයි. ඉතින් ඒක නිසා මේ ගැන ඇත්තටම මේ ගැන පරීක්ෂණයක් පවත්වන්න කියලා තමයි ඉල්ලීමක් කරන්නේ අපි. මොකද අපිත් මේ ශාස්ත්‍රයේ අපි මේ ඇත්තටම අපි මේ channel එකක් කරාට අපිත් මේ ශාස්ත්‍රවල ඉන්න මිනිස්සු අවුරුදු ගාණක්. ඉතින් ඒක නිසා මෙන්න මේ ගොන් වැස්සි ගැන පොඩ්ඩක් හොයලා බලලා මෙන්න මේ වගේ මැටි වැඩක් කරාට රවින්ද්‍ර රන්දනිය මහත්තයා ප්‍රධාන කොටගෙන ඉන්න ජ්‍යෙෂ්ඨයන් සිනමාවේ ඉන්න ජ්‍යෙෂ්ඨයන් නළු නිලියන් අතර ඉන්න ජ්‍යෙෂ්ඨයන් මේ සම්බන්ධව ඇත්තටම ලොකු පරීක්ෂණයක් පවත්වලා මේකට ඇත්තටම මේ කරපු ගොන් වැඩේට නම් පනිෂ්මන්ට් එකක් දෙන්න කියලා බොහොම ගෞරවනීය ඉල්ලීමක් තමයි අපි කරන්නේ.